අපි බලමු boys ඉතින් මේ proxy account එකෙන් gift දාන්න පුළුවන්ද කියලා. ඉතින් මේ විදිහට අපි බලමු. අඩෝ සිරාවට මචං ඔන්න ඉතින් gift දාන්න පුළුවන් proxy account එකක් ඔන්න ගෙනල්ලා තියෙනවා මචං. මේ proxy account එකෙන් event උත් spin කරන්න පුළුවන්. ඔයාලට පේන්නේ නැති මචං. ඉතින් ගැම්මක්ම තමයි. අනිවාර්යෙන් වීඩියෝ එක ඉවර වෙනකම් බලපල්ලා. හැමෝම හොය හිට වීඩියෝ එකක් මචං. මේක අනිවාර්යෙන් වීඩියෝ එක ඉවර වෙනකම් බලපල්ලා. Aparece pra ela. Aparece pra ela. Aparece pra ela. Vem com o bumbum. hello boys and girls මගේ උන් සෙට් එක මචං මොකද වෙන්නේ ඔන්න මචං ගෙනල්ලා දෙනවා පට්ටවදිරි පිස්සු පීකුදු වීඩියෝ එකක්. ඉතින් ඔන්න මචං ඔබලා මචං පුන බලන් හිටපු proxy gift වීඩියෝ එක තමයි මේක. ඉතින් proxy වලින් gift කරන්න පුළුවන්ද කියලා හැමෝම අහා හිටියන මචං. ඉතින් ඔන්න අද වීඩියෝ ගෙනල්ලා තියෙන අනිවාර්යෙන්ම දැම්මම යන්න පල්ලා තියෙනවා මචං. අපේ ගේමින් සල්ලා අපේ මේ main channel එක subscribe කරගන්න. ඉතින් 36000ක් මේ වෙනකොට sub ලා ඉන්නවා. ඉතින් අපි 40000 ඉක්මනටම ගමු. තව 4000 නේ බං. ඉතින් අපේ කොල්ලොන්ට easy මචං ඉතුරු 4000 මචං easy. ඉතින් දැම්මම යන්න මේ වීඩියෝ බලන්න. එක්කෙනෙක් නෑර ගිහලා සබ් පාරක් දාන්න. මේ වීඩියෝ like එකක් දාන්න, comment එකක් දාන්න. හතර වටේ share කරමු. ඔබලාගේ යාළුවන්ට status පාරක් දාමු ගිනි ගින්දර වෙන්න. හැමෝම යන්න දැම්මම ගිහලා මචං ඒ set එක මචං ගිනි ගින්දර වෙන්න කරන්න. ඉතින් මචං ඒත් එක්ක මතක් කරනවා තාමත් අපේ දෙවනි channel එක. ඒ කියන්නේ මචං කින්සල්ලා channel එක subscribe කරලා නැත්නම් දැම්ම මේ channel එක subscribe පාරක් දාගන්න මචං. ඉතින් ඒ channel එකෙත් ඉක්මනට අපි 1k ගහමු. අපේ කොල්ල set එකම event spin videos වලට ආසයි නම් මචං ඒ channel එක subscribe පාරක් දාගන්න. ඉතින් ඒකත් මතක් කරනවා මචං. ඉතින් boys ඉතින් කින්සල්ලා channel එකේ link එක තියෙනවා description එකේ මචං. අනේ හැමෝම ගිහිල්ලා මචං මේ එක්කෙනෙක් නෑ අර අපේ සල්ලා gang එකම ගිහිල්ලා කින්සල්ලාගේ channel එක sub පාරක් දාගන්න. ඒක ඉක්මනට 1k ගහමු. ඉතින් අනිවාර්යෙන් gaming සල්ලා අපේ ඔයා මේ වීඩියෝ එක බලන channel එකත් අනිවාර්යෙන්ම subscribe පාරක් දාන්න. ඉක්මනට අපි මේකේ 51k ගහමු. ඉතින් channel දෙකම sub කරලා bell එක ඕල් දාන් තියාගන්න අපේ කොල්ලෝ කියලා set එකම. එහෙනම් කොල්ලෝ උඹලා පුන වන හිට බලා හිට වීඩියෝ එකට අපි යන්. ඉතින් අනිවාර්යෙන්ම like එකක් දාලා comment එකක් දාලා subscribe පාරක් දාලා set වෙන්න. එහෙනම් අපි යන් අද වීඩියෝ එකට. හරි boys ඉතින් ඔයාලට මචං ඉස්සරවම කරන්න තියෙන්නේ මචං මම පළවෙනි pin comment එකේ pin කරලා ඇති මචං මෙන්න මේ වගේ link එකක්. හරිද? FF KeyPass my id කියලා මචං. ඉතින් මෙන්න මේක උඩ click කරාට පස්සේ මචං උඹලා මෙන්න මේ වගේ site එකකට අරයි යනවා. හරිද? මේ වගේ KeyPass private server කියලා මචං මේ වගේ site එකකට අරයි යනවා. ඉතින් මචං ad play වෙනවා. ad skip කරන්න. හරිද? මේ විදිහට ad skip කළා මචං. මෙන්න මෙතන තියෙනවා මචං download APK කියලා. හරිද? මේ නිල් පාට මම ඊතලෙකුත් ඔයගොල්ලන්ට දාලා පෙන්නන්න. මේ download එක දුන්නාට පස්සේ මචං මේක ඇත්තටම කියනවා නම් iOS emulator Android තුනටම download කරන්න පුළුවන්. හරිද? මේ විදිහට තුනම තියෙනවා Android iOS මේ emulator කියලා. ඒ කියන්නේ PC Apple Android තුනටම පුළුවන් කියලා තමයි මේක කියලා තියෙන්නේ. ඉතින් ඔයාලගේ ෆෝන් එක මොකද්ද? ඒ කියන්නේ ඔයාලා ෆෝන් එක මචං iOS නම්. හරිද? මෙතන iOS select කරන්න. iOS select කරාට පස්සේ මචං මේ ad එක play වෙයි. ඒ ad එක skip කළා මචං මේ විදිහට select වුණාට පස්සේ මේ විදිහට කහ පාට වෙනවා. හරිද? ඒ කහ පාට වෙලා ඕගොල්ලෝ download කරගන්න පුළුවන්. ඉතින් මගේ Android එකක් ඉන්න මචං මම Android කියලා select කළා මචං. ඒ කියන්නේ media file එක මේ විදිහට download කරගන්න. ඔයාලා iOS නම් මචං App Store එකට ගිහිල්ලා සහ මචං මේකනොත් තියෙනවා මේ විදිහට මම Android කියන එක ඔබලා මචං අර කොළ පාට එක ඔබලා මේ විදිහට download කරගන්න. මේක මචං මේක පිරෙනකන් ඉන්න ඕන media file එකෙන්. ඉතින් boys අනිවාර්යයෙන් මචං channel එක subscribe කරලා දාගන්න ඉන්න මේ වගේ පට්ට videos බලන්න මචං. මොකද කවුරුත් ගේන්නේ නැහැ මචං. හරිද? ඒකෙන් මචං මේ proxy කින් විතරයි ගේන්නේ මචං උඹලට මේ වගේ videos. ඒකින්ද අනිවාර්යෙන් 50යි කියන්න අපේ කොල්ල set එක මචං ගිනි ගින්දර වෙන්න පල්ලෙහා තියෙනවා subscribe button එක ඩෝන් ගාලා sub පාරක් දාගෙන යන්න. ඉතින් මේක පිරුණාට පස්සේ මචං ඔයාලා මචං පිරෙනකම් ඉන්න connection එක දිනවන්න තවත් හොඳයි මචං. ඉතින් මචං මේ විදිහට පිරුණාට පස්සේ මචං උඹලා මෙන්න මේ වගේ කෙලිම මචං. හරිද? පිරුණාට පස්සේ මෙන්න මේ වගේ තැනකට ගෙනියනවා media file එකකට. හරිද? උඹලට කිසිම දෙයක් කරන්න දෙයක් නැහැ මචං. මේක පිරුණාට පස්සේ ටිකක් වෙලා ගියාට පස්සේ මෙන්න මේ වගේ KeyPass private server කියලා මචං මේ විදිහට file එකකට ගෙනියනවා MB 100 ගානක් වගේ. ඉතින් මචං මේක නිල් පාට එක උඩ ඔබලා මචං ඔබලට තියෙන මේක download කරගන්න. ඒ කියන්නේ app එකට download කරගන්න මේ විදිහට තියෙන phone එකට. ඉතින් මචං මේ විදිහට download කරගත්තට පස්සේ මචං ඒක download වෙනවනේ මචං. හරිද? ඉතින් මේ විදිහට download වෙනවා. හරිද? දැන් ඉතින් මචං ඔයාලට තියෙන්නේ පල්ලා තියෙන subscribe like button එක අනිවාර්යෙන් like එකක් දාන්න වීඩියෝ එකට මචං. ඉතින් මෙතනින් එහා set එක ගැම්මට අහගන්න. ඉතින් සුපිරියට අපේ කොල්ලෝ set එක. ඉතින් මචං ඊට පස්සේ මචං මේ විදිහට install කරාට පස්සේ phone එකට මචං
ඉතින් බොයිස් මචං උඹලට බලා ගන්න පුළුවන් මේ විදිහට ඉන්ස්ටෝල් කරාට පස්සේ මචං ෆෝන් එකට මචං මේ විදිහට සිග්නල් නෑ. ඉතින් ඔය ඩයලොග් ඉතින් ලෝට යන්නේ බලහන්කෝ ඉතින්. හරිද? ඉතින් මේ විදිහට ඉන්ස්ටෝල් කරනවා මචං. පේනවාද? ක්‍රීපාස් ප්‍රයිවට් සර්වර් කියලා තමයි ඇප් එක තියෙන්නේ මචං. මේ විදිහට ඇප් එකේ ලෝගෝ එකක් තියෙනවා බලා ගන්න පුළුවන් ඉතින්. ඉතින් මචං මම කලින් ප්‍රොක්සි එකක් හදපු හින්දා මචං මේකට ගෙස්ට් account එකක් ඔයාලා ඉස්සරව මචං මේ ඇප් එක ඇතුළේ ලොග් වෙද්දි බොයිස් ගෙස්ට් account එකකින් ලොග් වෙන්න. හරිද? OBB ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න වුණොත් මචං ඒකේ ඇප් එක ලොග් වෙද්දි OBB ෆයිල් එක අනිවාර්යයෙන්ම මචං ඩවුන්ලෝඩ් කරගන්න. හරිද? අනිවාර්යයෙන්ම මේක ඩවුන්ලෝඩ් කරගන්න. මට එහෙම දෙයක් ඉල්ලුවේ නෑ. මොකද මම කලින් කීපාස් එක හදලා තියෙන හින්දා මචං අලුත්ම ඒ කියන්නේ ප්‍රොක්සි එක හදලා තියෙන හින්දා මට ඒ OBB එක ඉල්ලුවේ නෑ. හරිද? සාමගේ අර ගෙස්ට් account එකනම තමයි ඉල්ලුවේ. ඉතින් ඒකින්ද අනිවාර්යයෙන්ම මතක් කරනවා ගෙස්ට් account එකක් හදාගෙන මේ ඇප් එක ඇතුළේ යද්දි මචං OBB ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ඉල්ලුවොත් MB 258ක ඒක අනිවාර්යයෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ මචං මේ විදිහට ඕපන් වුණාට පස්සේ මචං අපි බැක් කරලා යමු මචං. අර ඉන්නේ මම. හරිද? ගණන් ගන්න එපා. ඉතින් මේ විදිහට ටික වෙලා ගියාට පස්සේ එකපාර බං ඇප් එක මේ ඉන්ස්ටෝල් වුන්නේ නැහැ කියපන් හරි දාන්න. මේ විදිහට ලෝගෝ එකත් එක්ක ඇප් එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඉතින් මේ ඇප් එක ඇතුළට ගියාට පස්සේ මචං ගරීනා කියලා වැටිලා මේ විදිහට මචං ගේම් එකට ඔයාලා යනවා. ඉතින් ගරීනා කියලා වැල්ලා මචං ඔයාලගේ OBB ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න උන සුදු පාටින් වගේ ස්ක්‍රීන් එක ඒක අනිවාර්යෙන් ඩවුන්ලෝඩ් කරගන්න. මට එහෙම කිසි දෙයක් කිල්ලුවේ නෑ මචං. ගේම් එක නිකම්ම ලෝඩ් වෙලා ගිහිල්ලා මචං එහෙම තමයි උනේ. හරිද? බොයිස් මචං ඒක අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ නැත්නම් කොල්ල බලයි මචං මගේ මෙහෙම ආවේ නෑ කියලා. හරිද? ඉතින් මචං අනිවාර්යෙන් ගෙස්ට් account එකට හදාගන්න. කිසිම Google account එකකට ඕගොල්ලෝගේ Free Fire original account එකට හදන්න එපා මචං. බෑන්ඩ් වෙනවා. හරිද? Google account එකට හැදුවොත් අනිවාර්යෙන්ම බෑන්ඩ් වෙනවා. FB වලට හැදුවොත් බෑන්ඩ් වෙනවා මචං. ඉතින් මේ විදිහට ගේම් එක ලෝඩ් වෙනවා මචං. නිකන් normal ගේම් එකම තමයි. හරිද? ඉතින් උඹලට බොහෝ දුරට මචං Free Fire Max කියලා දකුණු පැත්ත උඩින් වගේ පෙන්වන්න පුළුවන්. ඒක අනිවාර්යයෙන්ම එහෙම තමයි. හරිද? Free Fire Max එක තියෙනවා නම් අනිවාර්යයෙන් delete කරපල්ලා. Free Fire Max එක තියෙන මෙන්න මේ වගේ එකක් එයි මචං. හරිද? ඔබලගේ OBB ෆයිල් එකට දාලා මචං ඔක්කොම කරාට පස්සෙත් මචං මේ වගේ error එකක් එයි. හරිද? මෙන්න මේ වගේ error එකක් එයි. ඒකේ මචං screenshot එකක් ගහගන්න. ඒක මචං ඔබලගේ account ID එක තියෙනවා. guest account එකේ ID එක මචං මෙන්න මෙතනින් ආයෙ error එකක් මේ විදිහට આવොත් මේක හදාගන්නේ කොහොමද? හරිද? අනිවාර්යෙන්ම මේ ස්ටෙප් එක හරියටම බලා ගන්න. මේක තමයි ID එක වෙරිෆයි කරගන්න ස්ටෙප් එක. අනිවාර්යෙන් මේ ස්ටෙප් එක අනිවාර්යෙන්ම බලා ගන්න අපේ කොල්ලෝ සෙට් එක. ඉතින් මචං මේක වෙරිෆයි කරගන්න යන්න තියෙන්නේ මචං. ආයෙත් අර මං පළවෙනි පින් කමෙන්ට් එකේ දාලා තියෙන link එකෙන් ක්ලික් කරන්න මචං. ඒ ක්ලික් කරාට පස්සේ මචං ඔයාලට බොයිස් ඉතින් වෙරිෆයි ID කියලා මචං අර ඩවුන්ලෝඩ් එකට යට බලා ගන්න පුළුවන්. හරිද? මෙන්න මේ වෙරිෆයි ID කියන එක මචං මේ විදිහට ක්ලික් කරන්න මචං. ඉතින් ඇඩ් එක ප්ලේ වෙනවා මචං. ඇඩ් ස්කිප් කර පළයල්ලා. හරිද? මචං මේක ඇඩ් ප්ලේ වෙනවා. ඉතින් ඇඩ් ස්කිප් කර යන්න. හරිද? ඉතින් මචං අනිවාර්යෙන්ම මේක අනිවාර්යෙන්ම අහගන්න. අනිවාර්ය වීඩියෝ ඉවරන ගම බලන්න. ඉතින් අර ස්ක්‍රීන්ෂොට් එකේ තිබ්බ මචං ගෙස්ට් අර ID එක තියෙන මචං අර ස්ක්‍රීන්ෂොට් එක ස්ක්‍රීන්ෂොට් එක ගහගත්ත නාර error එක එද්දි ඒ error එකේ මචං යට තියෙනවා මචං UID කියලා. එන්නේ ID එක මචං මෙන්න මෙතන සර්ච් කරගන්න. හරිද? මෙන්න මේ විදිහට මචං account ID එක සර්ච් කරගන්න. ඊට පස්සේ මේ යට තියෙන verify UID කියන එක දෙන්න. හරිද? මේ විදිහට ඊට සිලෙක්ට් වෙනවා. ඊට පස්සේ මේ connect to process කියන එක මචං අර යට ඒක මචං ඇඩ් යනවා. ඇඩ් ස්කිප් කර මචං මේ 5 number පිරෙනකන් ඉන්න ඕන. හරිද? මේ පිරෙනකම්ම මේ number 5ම පිරෙනකන් ඉන්න ඕන. ඒ පිරුණාට පස්සේ මචං හරියන්නේ. හරිද? මේ විදිහට ඇඩ් ස්කිප් කර මටත් ඇඩ් සෑහෙන්න මේකෙන් ආවා. හරිද මචං? ඉතින් මේ විදිහට මචං ඇඩ් ස්කිප් කර මචං මේක පිරුණාට පස්සේ අන්තිම ස්ටෙප් එකත් කරාට පස්සේ මචං ඔයාලට මෙන්න මේ වගේ හරි ලකුණක් කරලා මචං වෙරිෆයි කම්ප්ලීට් කියලා මචං වැටෙනවා. ඊට පස්සේ මචං ආය උඹලට තියෙන්නේ අර කී පාස් ප්‍රොක්සි එකට යන්න මචං. ඉතින් කිසිම error එකක් නැතුව උඹලට ගේම් එක ඇතුළට යන්න පුළුවන්. එතකොට කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් මචං මේක ඇත්තටම ඉවෙන්ට් වලට ස්පින් කරන්න පුළුවන්. හරිද? ඒක මම පිළිගන්නවා. ඉවෙන්ට් වලට ස්පින් කරන්න පුළුවන්. gift දාන්නත් පුළුවන්. හරිද? මම යාළුවන්ට gift දැම්මා. හැබැයි බොයිස් ඉතින් මේ ඒක නේ ඔයාලා සකුරා දැන් gift කරා කියන්නකෝ. හැබැයි ගන්න එකක් gift වෙන්නේ. හරිද? ඒ කියන්නේ M41 එකක් gift වෙන්නේ. හරිද? මොකක් gift කරත් ඉතින් මචං මේ M41 එකත් මචං ඒ කියන්නේ ෂුවර් එකක් නෑ. ඒ කියන්නේ ඔයාලා gift කරගෙන බලන්න ඔයාලගේ bot account එකකට මේවා gift වෙනවද කියලා. අනිවාර්යෙන් මේක gift කරන්න පුළුවන් account වලට. gift වෙනවද කියලා මං හරියටම දන්නේ නෑ මචං. ඒක තමයි එකම තියෙන ප්‍රශ්නේ. අනිවාර්යෙන් උඹලා මේක හදාගෙන gift වෙනවද කියලාත් අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාපල්ලා මටත් දැනගන්න එක. ඉතින් අපේ කොල්ලෝ සෙට් එක අනිවාර්යෙන් මේක හදාගන්න. පළවෙනි පින් කමෙන්ට් එකේ තියෙනවා කීපාස්ගේ සයිට් එක මචං. ඒක අනිවාර්යෙන් link එක ක්ලික් කරලා යන්න. ඉතින් හදාගන්න මේ කියපු ස්ටෙප් විදිහට මේ විදිහට ගේම් එක ලෝඩ් වෙනවා මචං. ලෝඩ් වුණාට පස්සේ මේ account එක ඕගොල්ලන්ට create වෙනවා.
ඉතින් බොයිස් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරන්න, වීඩියෝ like එකක් දාන්න, comment එකක් දාන්න, අපේ කොල්ල කෙල්ල set එකම මචං. ඒත් එක්කම බොයිස් ඉතින් අපේ කින්සල්ලා channel එක ඒකත් අනිවාර්යෙන් subscribe කරලා දාන්න, description එක link එක තියෙනවා. ඒත් එක්ක මේ channel එකේ 50 කියන්න අපේ කොල්ල කෙල්ල set එකම සබ්ලා 4000යි බං. ඉතින් මේ වීඩියෝ එක බලන පළවෙනි 4000 sub කරොත් ඉතින් අපි ගැලින්ම 40000 හරිද? ඒකින්ද කොල්ල කෙල්ල set එකම යන්න ගිහින් sub පාරක් දාගන්න. ඉතින් එහෙනම් කොල්ලෝ මේ වගේ තව සුපිරි වීඩියෝ එකකින් set එකම මචං අලුත්ම අලගෙන අලුත් අවුරුද්ද හරිද? ඒ කියන්නේ මචං 20යි 26යි වීඩියෝ එකක් දාමු ජනවාරි. ඉතින් එතකන් අපේ කොල්ල කෙල්ල set එක පරිස්සමෙන් ඉන්න. ඉතින් හැමෝටම bye bye. අපේ Crocs හදා ගන්න අපේ කොල්ල කෙල්ල set එක ඉතින් මේ විදියට. ඉතින් අනිවාර්යෙන් අර gift scene එකත් අනිවාර්යෙන් ඔයාලා ටෙස්ට් කරලා මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒකත් අමතක නොකරම. එහෙනම් කොල්ලෝ අද සලකපෙනවා හැමෝටම bye bye.